Excuse me miss මොනවද හොයන්නේ? වොෂ්රූම් එකක් හොයන්නේ. මේ පොදු වැසිකිළිය තියෙන එතනට යන්නකෝ. ආපෝ ඒවා ගඳයි යන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර ගල්ලෑවේ ප්‍රධාන බස් නැවතුම් පොලේ තියෙන පොදු වැසිකිළියට. අපි සාමාන්‍යයෙන් වැසිකිළියට ගියාම දකිනවා කාන්තාවන්ට බිරිබින්ට වගේම ළමයින්ට පවා ඒවට යන්න බෑ. ඉතාමත් දුර්ගන්ධය හමනවා. හැබැයි මේ තියෙන පොදු වැසිකිළියේ තියෙන විශේෂත්වය තමයි ඉතාමත් හොඳින් මේගොල්ලෝ මේවා නඩත්තු කරගෙන යන බවට පේනවා. එතකොට ඒගොල්ලන්ගේ සර්විස් එක ඉතාමත් හොඳින් කරනවා කියලා අපිට පේනවා මේ තියෙන පොදු වැසිකිළිය තුළ අපිට දැක්කා. ඉතින් මේ තියෙන වැසිකිළිය දිහා බලපුවම ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාමත් පිරිසිදුව ලස්සනට මේගොල්ලන් මේ විදිහට සූදානම් කරලා තිබෙනවා. ඒත් එක තමයි පිරින් පාර්ශවයේ ඇතුළත් වෙන එතන පිරිසිදුව තබා ගැනීම කියලා බෝඩ් පවා මෙතන ගහලා තියෙනවා අපිට පේනවා. ඉතින් ඒකත් වැදගත්. ඒත් එක තමයි මෙතන ඉන්න වැඩට ඉන්න කට්ටිය ඔවුන්ගේ කාර්යභාරය ඉතාමත්ම සුවදශීලීව සහ ඒ තියෙන වගකීමකින් යුතුව කරන බවත් පේනවා. ඉතින් ඒක අපි අගය කළ යුතුයි ශ්‍රී ලාංකිකයන් විදියට පිරිසිදුකම සලකද්දී. ඉතින් බලන්න ඕගොල්ලන් එතුමන්ලා ඉතින් ඒගොල්ලෝ ඔය වැඩ කරන අය ඒ කරන කාර්යභාරය ඒත් එකම තමයි මෙතන මේ සඳහා ගෙවන්න තියෙන ඉතාමත් සුළු මුදල රුපියල් 40ක් වෙන මුදල ආබාධිත නැත්නම් විශේෂිත කට්ටිය සඳහාවත් මේගොල්ලන් ඒ කරන පහසුකමුත් මෙතන තිබෙනවා. ඉතින් කාන්තාවන් සඳහා වන ඒ තියෙන වැසිකිළි පවාවත් ඉතාමත් හොඳින් තිබෙනවා. ඉතින් මේ ඉන්න අම්මා සහ අර ඉන්න මහත්මයා තමයි මම හිතන්නේ මේ පිරිසිදු කටයුතු කිරීම කරන්නේ. ඉතින් මෙතනදී දකින්න දෙයක් තියෙන අපිට සමහර උදවිය කියන්නේ මම හිතන්නේ ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන හොඳම වැසිකිළි කියලා තමයි ඒගොල්ලන් කිව්වේ අපිට දාගලා අදහස් ගත්තී. ඉතින් ඒක අතරම වටිනා අදහස් ටිකක් ඒගොල්ලන්ගෙන් අපිට ආපු. අපි හොඳ දේවල් වගේ කරන්න ඕනේ. මෙතන ඉතාමත් විශේෂ තැන හොඳ තැන. ඉතින් අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ගල්නෑව නගර මැදේ තියෙන පොඩි මේ වැසිකිළිය සඳහා ඔබ ඇවිල්ලා බලන්න. ඉතාමත් පිරිසිදුව ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් සුවසේ ස්ථානයක් විදිහට ගන්න පුළුවන්. ඉතින් පොඩි උදව්වක් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකාව නැත්නම් පිරිසිදු ශ්‍රී ලංකාවක් ඇති කිරීම සඳහා ඔබේ දායකත්වය අපිට ලබා දෙන්න කියලා මම හිතනවා.